දැක්කොත් ඇස් ඉදිරිපිට ආවත් කනබුන ආහාරයෙන් යුක්ත රූපේ දකින්නකොටම මේ අදහස් ටික ආපහු සීවේ නේද කියලා ඔහොම බල බල හිටියොත් මේ රූපයේ දරුවා කියලා බලන ගතිය ගෙවිලා යනවා. නොයලෙනවා කියලා කිව්වේ ඒකයි. නොයලෙනකොට මේ ගතිය ගෙවෙනවා. ඇස් ඉදිරිපිටට ආවත් ඒ රූපය ඇස් ඉදිරිපිට තියාගෙන පෙති පෙති කැපුවත් දරුවා මරුණා කියන දුක ශේෂයක්වත් ඕගොල්ලන්ගේ මනසට එන්නේ නැති වෙයි. අර බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ මොගලන් මහ රහතන් වහන්සේ චේතවනාරාමේ ඉඳලා එක කාලයකදී දක්ෂිණගිරි විහාරයට වැඩියා. වඩිනකොට ඒකේ ඉන්නවා කාලි කියලා ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. මෙයා ගෙදර උඩුමහන් තලාවේ පොතක් බල බල ඉන්නකොට මේ සතරවරම් රජදරුවන්ගේ කවුද මේ යක්ෂයන්ට අධිපති? වෛශ්‍රමණ රජුරුව උඩින් යනවා. මේ කාලේ උපාසකම් ඉන්නවා දැකලා කියනවා හෙට උදේට සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රදාන භික්ෂුන් වහන්සේලා 500ක් දක්ෂිණගිරියට වඩිනවා වහම දානෙ ලෑස්ති කරන්න කිව්වා. කියලා ගියා. උපාසකම්ම ටක් ගාලා කට්ටියට කියලා දානෙ උයලා පිහලා තියලා තිබ්බා. අනේ සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ එනකොට පිණ්ඩපාතේ ගිහලා මහන්සි වෙන්න දෙයක් නැහැ. දායක දායිකාව ඉස්සරහට ගිහලා පාත්‍ර පිළිඅරගෙන වන්දනාවන කළා දානෙ පිළිගන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ අහනවා උපාසිකාවනි කොහොමද මේ දානෙ පිළියෙල කළේ? ස්වාමීනි මට මේ කවුද? වෛශ්‍රමණ රජුරු කිව්වා. ඔබ එක්ක දෙවියොත් කතා කරනවද? හරි පුදුමයිනේ. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒක නෙමෙයි පුදුමේ. මට හිටියේ ස්වාමීනි එකම එක දරුවයි. නොකල වරදකට මගේ ඇස් ඉදිරිපිට රාජපුරුෂය මගේ දරුවා කෑලි කෑලි වලට කැපුවා. ඒත් මගේ හිත වෙනස් වුන්නේ නැහැ ස්වාමීනි. ඒකයි පුදුම කිව්වා. ඒකයි පුදුම කිව්වා. එහෙව් මට මේ අනාගාමී මේ දර්ශනෙමයි. ඒ අම්මයි ඔය අම්මලයි අතර වෙනස්ද? ඒ අම්මලාට ඇති නොවිච්ච විදිහේ බැඳුමක්ද ඔය අම්මලයි දරුවෝ අතර තියෙන්නේ? ඒ අම්මගේ හිත හැදුනා නම් මේ ධර්මයෙන් ඔය අම්මලගේ හිත හැදෙන්නේ නැති වෙයිද? එහෙනම් මේ දුකේ මිදීම මේ ජීවිතේ පණවන්න බුදුරජාන් වහන්සේලා පහළ වෙයිද? බැයි නා. ඒ නිසා ඕනෑවට වඩා ප්‍රපංච කරන්න එපා. මේකේ ගිලෙන්න එපා. ඇස් දෙක පාද ගන්න. දුක මත ඕනෑවට පළඟැටි වගේ පනින්න එපා තණ්හාවෙන්. දරුවෝමයි කියලා. ওই හැඟීම ගෙවිලා යනවා. ඒ ජීවිතයට කෙරෙන්න තියෙන උපකාර කරන්න. ආහාර පාන අඩුකම නිසා දුක එන්න තියෙනවා නම් ඒක වළක්වන්න. අනර්ථයකට යෑම නිසා දුක එන්න තියෙනවා නම් ඒකෙන් වළක්වන්න. එතෙන්ට කරුණාව එතකොට ඉදිරිපත් වෙන්නේ. තණ්හාව අවශ්‍ය නැහැ. කරුණාව තිබුණාම හොඳටම ඇති. දුකේ අකමැති බව තිබුණාම හොඳටම ඇති. එතෙන්ට සලකන්න කරුණාව ප්‍රමාණවත්. තණ්හාව කියන එක නෙමෙයි සලකන්නේ. තණ්හාව කියන එක Tamanටත් එතෙන්ට දුක් පිණිසයි පවතින්නේ. දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න. ඛණ්ඩ බොණ්ඩ ආහාර පාන කුමන හෝ දෙයකින් ආධ්‍යාත්මික ධර්මයක් නැති කමින් වේවා බාහිර ධර්මයක් නැති කමින් වේවා දුක එන්න නොදී බලාගත්තාම මදිද? එතෙන්ට දුකේ අකමැතිකම කියන්නේ තණ්හාව නෙමෙයි කරුණාව. අම්මටත් එහෙමයි. අම්මා කියලා බොරුවට තමන්ගේ තණ්හාව තියාගන්න එපා. එතෙන්ට දුක නොවෙන්න කටයුතු කරන්න. ඛණ්ඩ නැත. ඕගොල්ලෝ කරුණාව නැතිනම් තණ්හාව තිබුණාට ඕගොල්ලෝ ඒක කරන්නේ. ඊට වඩා වැඩි තණ්හාවක් තිබුණොත් ඒ පැත්තට හැරෙනවා. කරුණාව තිබුණොත් මේ අම්මත් එකයි අනිත් අම්මත් එකයි මේ දරුවත් එකයි අනිත් දරුවත් එකයි ඔක්කොටම එක වගේ සමස්තයකින් මේ මනසෙන් කරුණාව ගලාගෙන යනවා. බෞද්ධයෙකුට අයිති කරුණාව කියන්නේ කෙලෙසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලෝකෙට උපකාර උපස්ථාන කළේ නැද්ද? දුකේ අකමැති බව කරුණාව. දරුවා කෙරෙහි කරුණාවන්ත වෙන්න. අම්මා කෙරෙහි කරුණාවන්ත වෙන්න. අම්මා කියන තැනින් මිදෙන්න. දරුවා කියන තැනින් මිදෙන්න. ඒක ඕගොල්ලන්ගේ සුව පිණිස හිත පිණිස පවතී. මහණෙනි යමක් නුඹලගේ නෙවෙයි නම් ඒක දුරු කරපල්ලා. ඒක උඹලට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතී. දරුවා ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහැ කියලා සිහි කරගන්න තියෙන නිමිත්ත ඔය. සතර මහා ධාතු ඉස්කෝලේ ගිහලා තාම ආවේ නැහනේ කියලා හිතන්නේ නැහැ ඕගොල්ලෝ.
ඒකයි එහෙම අඬන්න තියෙන හේතු නැහැ. අර නිමිත්ත මනසේ ගෙවිලා ගිය දවසට එතනත් පංච උපාදානස්කන්ධයේ උදේවැය නොදන්නා කම නිසා ඒ රූපේ මම කියන තැන රැවටිලා නේද ඉන්නේ කියන තැනක නුවණයි. එතනද දුකෙන් මුදවන්න උත්සාහවත් වෙන එදාට ඕගොල්ලෝ යතෙන්ට උගන්වන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ උත්සාහවත් වෙන අවිද්‍යාවේ නැති කරලා එතන සැනසෙල්ල ලබා දෙන්න කොහොමද කියන තැනකනේ ඕගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. ඕගොල්ලෝ ගාව S2 ධර්මයේ දකින්න ඇහැ නැති හින්දාමයි ඒ ළමයාගේ ධර්මයේ දකින්න S2 පාදන්නේ නැත්තේ. තමන් ගාව තිබුණොත් ගෙදෙට්ට හිඟන්නේක් ආවොත් හිඟන්නට දෙන්න යමක් අපි අතේ තිබුණොත් නේ දෙන්නේ. නැත්තම් දුන්න හැකිද? ඕගොල්ලෝ ජීවිතයේ අනාථ බව දකින්නේ ඉස්කෝලේ නොගියොත්. ධර්මයේ දැන නොගත්තොත් අනාථයි කියලා දකින්නේ නැහැ. එදාට දකින්නේ ඉස්කෝලේ නොගියත් නෙමෙයි ධර්මයේ දැක්කේ නැත්තම්. අනාථයි කියලා. සනාතා භික්කවේ විහෙරතමා අනාථා. මහන්නේ සනාතව වාසය කරන අනාථ වෙන්න එපා කියලා මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුන්නේ. අද අපි ඕක යොදාගෙන තියෙන්නේ ඉස්කෝලේ ඵලයන් සනාතව වාසය කරන්න ඉස්කෝලේ ගිහලා අනාථ වෙන්න එපා කියලා යවනවා ඉස්කෝලේ. බෞද්ධ හැබැයි අපි. නමුත් ප්‍රශ්නයක් නෑ මොකද දර්ශනේ වැරදිලා. අපිත් කලේ ඒක නිසා. නමුත් හැමදාම අපි එහෙම නොකළ යුතුයි. අපි සත්පුරුෂයෝ නම් අපි කරන්න ඕනේ මට දුවා වෙච්ච පුතා වෙච්ච සහෝදරය වෙච්ච අම්මා වෙච්ච තාත්තා වෙච්ච වෙලාවේදී සතර මහා ධාතුවේ බැඳිලා දුක් විඳින මේ බැම්මේ මේ ජීවිතේ නිදහස් කළ යුතුයි. ඊගාවට මට මෙයා මේකේ බැඳෙවවද විතරක් නෙමෙයි මේ විදිහට මේ බැඳුමම ලෙහන්න තිබුණු අවස්ථාව මම මෙයාගෙන් අතහැරියොත් මම සමහරට මිදෙයි. මේ බැඳුම ලෙහා ගන්න මාවතත් හැමදාම බුද්ධෝත්පාද කාලේ නෑ. හෙට දවසේදී නැවත සතර මහා ධාතුවේ බැඳිලා අනන්ත අපරිමාණ දුක් විඳිනවා කල්පාන්තර ගණන්. හිතන්න බැරි සසරක යනවා. ඉස්කෝලේ යන එක නෙමෙයි වටින්නේ මේකයි. කවුබණි මම කියන්නේ නෑ ඉස්කෝලේ යන්න එපා කියන එක. යවන්න. හැබැයි ඕගොල්ලෝ ඒක මැසිමක් කරන්නේ එතකොට අර පන්තියටත් ඵලයන් මේ පන්තියටත් ඵලයන් උගන්වනවා යම් මට්ටමක. පේල්ුණත් කමන්න ඔබ මෙතනින් පේල් වෙන්න එපා කියන තැනයි ඔළුව තියෙන්නේ. එතකොට මට මතක් කරන්න තියෙන්නේ ඔන්න ඔය වගේ දුක ජීවිතේට එන හැටි ජීවිතකින් දුක අයින් වෙන හැටි තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ දැන් අනුමානට තේරුණා සතර මහා ධාතුව පිරිසින් දැක්කොත් ප්‍රශ්නේ හරි. ඒකට උදේවැය බලන්න ඕනේ කියලා දන්නවා. ඕක තමයි ඔයගලන්ගේ විදර්ශනාව. කෑලි කඩ කඩ බලන්න යන්න එපා. එතකොට දුක පිරිසින් දකින්න තියෙන හේතුව අතුරුදහන් වෙනවා. ඕගොල්ලෝ නිවන් දකින්න තියෙන ශේස්ත්‍රීය අතුරුදහන් වෙනවා මිසක නිවන්ට ලං වෙනව නෙවෙයි දිවන්ට දුරට යනවා. අවිද්‍යා කර්ම තණ්හාවේ මේ රූපේ හැදුනේ රූපේ දකින්නකොට මේ කෙලෙස් ටික මගේ මනසේ යෙදෙන්නේ කියලා මනසේ දෝෂේ හදාගන්නේ කොහොමද මේ රූපය කඩලා බලලා රූපේ නැහැ කිව්වොත් තේරෙනවද මං කියන එක? අවිද්‍යා කර්ම තණ්හාවෙන් සතර මහා ධාතු රාශි වුණා තියෙන හැටි මේ රූපේ කියන්නේ. එතකොට මේ රූපේ දකින්නකොට පුටුව කියන මේ හැඟීම් සෙනෙහස ටික මගේ මනසේ නේද යෙදෙන්නේ කියලා දුක ඇති වෙන හැටි හා දුක නැති වෙන හැටි Tamanට අවබෝධ කරගන්න මේ රූපය ඇතිවීම නැතිවීම අපිට උපකාරයි. අපි කලින් රූපය කඩලා රූප කලාප තියෙන්නේ කියලා බැලුවොත් රූපේ නැති වුණොත් අවිද්‍යා කර්ම තණ්හාවෙන් රාශි වෙච්ච ආහාර රූපේකෝ අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූප නැහැ කියන්නයි වෙන්නේ අන්තිමට. එහෙමද? බුදුහාමුදුරු උගන්වලා තියෙද එහෙම එකක්? ඊට පස්සේ එහෙනම් මේ හැඟීම් ටික රූප නැත්තම් දැන් මොකක් බලාගෙනද මේ නිමිත ආයේ දෙන්නේ? ඕගොල්ලෝ මේක කඩ කුඩු කරලා බලන්න ගියොත් නිවන් දකින්න නෙමෙයි නිවනෙනුත් හොයන්න බැරි ඇතකට යනවා කියන එක මතක තියාගන්න. ඒ හින්දා කරන දෙයක් සහේතුකව කරන්න. බුදුහාමුදුරු කිව්වට මං කිව්වට නෙමෙයි ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලන්ට මේ දුක පිරිසින් දකින්න පුළුවන්ද මෙහෙම කළොත් කියලා. ලැබෙයිද කියන එක බලන්න. ඒ නිසා බලන්න අනිත්‍ය සංඥාව බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙන රූප කලාප කඩන එකද කියලා. සංයුත්ත නිකායේ 3 වෙනි පොතේ මට මතක විදිහට අනිත්‍ය සංඥා සූත්‍රයක් තියෙනවා. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සබ්බං කාමරාගම් පරියාදීයති සබ්බං රූපරාගම් පරියාදීයති සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අරූපරාගම් පරියාදීයති සබ්බං අස්මිමානම් පරියාදීයති. මහණෙනි වඩන ලද අනිත්‍ය සංඥාව සියලු කාමරාගේ ගෙවා දමනවා.
සියලු රූප රාගයේ ගෙවා දමනවා. සියලු භව රාගයේ ගෙවා දමනවා. සියලු අරූප රාගයේ ගෙවා දමනවා. සියලු අස්මිමානයේ ගෙවා දමනවා. මහණනි කෙසේ වඩන ලද අනිත්‍ය සංඥාවද ඉති රූපං ඉති රූපස සමුදය ඉති රූපස අත්තංගමෝ. මේ හේතු ටික නිසායි මේ රූපේ ඇති වෙන්නේ. මේ හේතු නැති වෙනොත් රූපේ නැති වෙනවා. ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ. ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්තංගමෝ. ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදය ඉති සංඛාරණං අත්තංගමෝ. ඉති විඥානං ඉති විඥානස සමුදය ඉති විඥානස අත්තංගමෝ. බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා තියෙයි. අලුත් ක්‍රම හොයන්නේ අපි ඊටත් වඩා දක්ෂයිද? ඒ නිසා මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය බලන එක තමයි ඔයගලන්ගේ විදර්ශනාව. ඒක තාම අපහසු නිසා, තාම පේන්නේ නැති නිසා. ඒක අනඤ්ඤාත අඤ්ඤස්සාමි තින්ද්‍රය කියන්නේ සෝවා මාර්ගසිතී ඇති වෙන ප්‍රඥාව. ඒ කියන්නේ නොදන්නා දේ දැක ගන්න යන්නේ. සතර මහා ධාතුව පේන්නේ නැහැ තාම, ඒක දැක ගන්න යන්නේ. සතර මහා ධාතුව දැකපු දවසට ditthi සම්පන්න දර්ශන විසුද්ධිය. එතකොට ඒකට විදර්ශනා ඥානෙ තමයි මොකද ඔය වගේ ස්කන්ධයන්ගේ උදේවැය දන්න නුවණ. මේකට උපකාර පිණිස බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපාන සතිය කුමන හෝ කමඨහනක් සති නිමිත්ත තුල වඩලා හොඳට හුරු පුරුදු කරන්න. හිතේ කෙරෙන කතාවන් නතර කරගන්න, චිත්ත සමතයක් උදව් කරගන්න. හිත හදාගන්න පහසු විදිහට කය වචන දෙකේ සංවරයක් ඇති කරගන්න. සීලයේ පිහිටලා හිත සමාධි කරලා මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින අත්දැකීමත් සති නිමිත්ත පුරුදු කරපු උදව් කරගෙන ඇස් ඉදිරිපිටට එනකොට ඌ පරිදි වචනය පවරලා දෙන්න. මේ රූපේ දකින්න එපා බෝතලේ කියලා. හිතේ කෙනෙක් බෝතලයක් හදලා ඒකයි තමන් හෝ කර්ම රැස් කරගන්නවා, අනුන් හෝ කර්ම රැස් වෙනවා කියලා කිව්වේ. යම් කිසි කෙනෙක් මෙතන තමන් හා අනුන් කියන එකක් නෑ මේ ධර්මතාවයට. අවිද්‍යාවේ මනසේ හදාගත්ත කර්ම නිමිත්තක් හදාගෙන ඒකට බෝතලේ කියලා මේ විදිහට මම බෝතලේ හදන්න ඕනේ කියන කැමැත්ත නිසා අවකාශ ධාතුවේ රාශි වෙච්ච මේ රූපේ. ඔය රූපේ දකින්නකොට හදපු කෙනාගේ මනසේ යෙදෙනවා වගේ මේ ගති ටික අපේ මනසෙත් යෙදෙනවා. කර්මේ සමානයි. මේ වෙලා තියෙන එකයි. ඒකයි තමා හෝ කර්ම රැස් කරගන්නවා, අනුන් හෝ කර්ම රැස් කරවනවා කියලා කියන්නේ. Tamanට. අසංකාරික සසංකාරික කියලා කර්මය අහලා තියෙනව නේද? Tamanට හදාගන්න බෑ. Taman අනුන්ගේ කර්මයක් හදලා Tamanට කර්ම රැස් වෙන විදිහට තියලා තියෙනවා. මේ එතකොට ඕගොල්ලෝ මේක දකින්නේ කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් අවකාශ ධාතුව තුළ රාශි වෙච්ච රූපේ මේ ටික දකින්නකොට බෝතලේ කියන අදහස එදෙනවා කියලා ඔහුම පෙන්වන්න. නැත්තම් මේ රූපේද පටිව්‍යාපෝති ජීවායු කියලා පෙන්වන්න. ඕක ඔහොම බලනකොට කාලයක් යනකොට ඕගලන්ට සතර මහා ධාතුව කියපු තැන පංච උපාදානස්කන්ධය කියලා ස්පර්ශ ආයතන කියලා ඕන නමකින් නම් කළ හැකි. ඔය විදිහට බැලුවාම මේ ස්පර්ශ ආයතන හයේ රූප ඒ ඔය විදිහටම සද්දත් එහෙමයි රූප වගේම සද්දයක් අරගෙන සද්ද රූපය තමයි රූපං රූපත්තාය සද්ද රූපයක් මිනිස සද්ද රූපයක් හිතේ හදාගෙන මේ සද්ද රූපේ හරියට බල්ලෙක් කෑ ගහන සද්ද කියලා සද්ද රූපෙට නම් කරනවා. නම් කළා ඒ සද්ද රූපේ තමයි දැන් හිතේ තියෙන කර්ම නිමිත්ත. ඒක නම් කළා බල්ලෙක් කෑ ගහනවා කියලා. ඒක අහන්න ඕනෙකම නැත්තම් ඒ හිතන කමට මේ කය සවිඥානික වෙනවා. සවිඥානික කනට සද්ද රූපයක් ගැටෙනකොටම සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක්. මේ හදාගත්ත කර්ම නිමිත්ත ටග්ගල මනසේ දෙනවා බල්ලෙක්ගේ සද්දනේ කියලා. අන්තිමට ඒ රූපෙත් අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා තියෙනවා. මේ පැත්තෙන්මයි කියන්න වෙන්නේ. ගන්ධයක් ගත්තොත්
ගන්ධ රූපයක් හිතෙන් අරගෙන මේකට තමයි සමම්පිච්ච මල් සුවඳ. දැන් රූපත්තාය. ගන්ධ රූපේ සඳහා රූපයක් හිතෙන් හදලා. ගන්ධ රූපයක්. හිතෙන් හදාගත්ත ගන්ධ රූපයට නම් කරන මේ ගන්ධයේ හැඩේ පිච්ච මල් සුවඳ. පිච්ච මල් සුවඳ. මෙහෙම හිතන කම නිසා නාසය සවිඥානික වෙනවා. සවිඥානික නාසයට ගන්ධයක් ගැටෙනවා. ඒක මහ භූතයන්ගේ උපාදාය රූපයක් කෙලෙසයක් නෑ. ගන්ධේ ගැටෙනකොටම මේ ගන්ධයට සටහනක් හිතේ දාගෙන ඉන්නකොට ඒ ටික හිතේ තිබුණු නිමිත්තක් ගාලා නැගිටිනකොට මේ ගන්ධය ඕගලන්ට පෙනේ පිච්ච මල් සුවඳ වගේ. මේ ඇහැට පෙනෙන සිද්ධියම යනිත් ආයතන වලට වෙලා තියෙන්නේ. රස රූපත්තාය රස රූපය පිණිස හදා ගන්නවා. මේකට තමයි කැවුම් රස කේක් රස කියලා කියන්නේ. නැත්තම් මිදි රස කියලා කියන්නේ. කියලා රස නිමිත්ත හොඳට අරගෙන gediyak එහෙම ගැට ගහ ගන්නවා ඒකට. නැත්තම් ලුණු රස කියලා ගැට ගහ ගන්නවා නිමිත්තක්. ඒ නිසා දිව සවිඥානික වෙන සවිඥානික දිවට රූපයක් ගැටෙනකොටම මේ හිතේ තියෙන නිමිත්ත හදාගත්ත නිමිත්තට සමාන නම් හැදුණු උපාදාය රූපේ ටක් ගාලා මේ ටික සිහි කර ගන්නවා. එතකොට ඕගොල්ලෝ උපාදාය රූපේ දකින්නේ ලුණු රස වගේ. තිත්ත රස වගේ. ඇඹුල් රස වගේ නැත්නම් මිදි රස. කැවුම් වල රස, කේක් වල රස දකින්නේ එහෙමයි ඕගොල්ලෝ. එකම අවිද්‍යාවේ නැගිටීම තියෙන්නේ. කයට මොන හරි ගැටුණු ගමම්ම ඇහෙන් දැකපු රූප නිමිත්තයි සිහි කළ ගන්නේ. ගැටීම හිතට අරගෙන මෙබඳු ස්පර්ශයකට කියන්නේ පුටුව හැප්පුණා කියලා නේද? කියලා ස්පර්ශය නම් කරනවා. ඒ හින්දා කය සවිඥානික වෙනවා. සවිඥානික කයට පටවි ධාතුව ගැටෙන්නේ. ගැටෙනකොටම අර නිමිත්ත සිහි කරගෙන පුටුව හැප්පුණානේ කියලා. අන්තිමට හිතේ තියෙන මේ ගති ටිකෙන් ඕගොල්ලෝ බැඳුනේ මොකේද? මේ ස්පර්ශ ආයතන හය. ඒක ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීමත් පෙනෙනවා එයාට. එතකොටම මෙහෙම නේද උනේ කියලා. මෙන්න මේ ටික ඇත්තටම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ දකින්නේ ස්පර්ශ මනසේ තියෙන ගති ටිකේ හැඩේට ස්පර්ශ ආයතන හය හැම වෙලේම හදාගෙන ස්පර්ශ ආයතන හයේ හැඩ ටිකට ආපහු මනස හැඩෙවෙන හැටි. ඕගොල්ලෝ මේ ස්පර්ශ ආයතන හයේ මමවත් මගේවත් මගේ ආත්මයක්වත් සත්ව පුද්ගල ආත්මීය දෙයක් දකින්නේ මේ ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්මීය දෙයක් නොදකිනකොට ඒ මනසට හඳුන්වන ශුන්්‍යත විමුක්ෂය කියලා. මේ ස්පර්ශ ආයතන හයේ ගෙවල් දොරවල් දුව පුතා අම්මා තාත්තා කිසිම ද්‍රව්‍යයක් ඇලෙන්න සුදුසු කිසිම කාරණාවක් ඕගොල්ලෝ දකින්නේ නැහැ. ඇලෙන්න කැමති වෙන්න පුළුවන් නිමිත්තක්. ප්‍රාර්ථනා කටයුතු නිමිති කිසිවක් නැහැ මේකේ. තියෙන හිස් ශුන්‍ය ආයතන ටිකක්. ශුන්‍යෝගාමි හිස් ගෙවල් හයක් තියෙන්නේ. එදාට මේ විමුක්තිය හඳුන්වනවා මොකද්ද? අප්පනිහිත කියලා. අප්පනිහිත කියලා. එතකොට දකින්න කලින් තිබුණේ නැහැ. දැක්කෙන් පස්සේ තියෙන අවස්ථාවට උපදවා ගත්තේ කියලා. ඕගොල්ලෝ දකින්නකොට තියෙන කිසිම දෙයක් මේ ස්පර්ශ ආයතන හයේ දකින්නේ අනිත්‍යක් දකින්නේ. අනිමිත්තයි කියනවා. මේ ස්පර්ශ ආයතන හය ඕගලන්ට හිස් ශුන්‍යයි අනිමිත්තයි අපනිහිතයි කියලා කියනවා ස්පර්ශ ආයතන හයට. ඕක සංකතයි. ඕක විමෝක්ෂයක්. අපි අනිමිත්ත ශුන්‍ය තප්පනිහිත කියලා නිවන කියලා කියන්නේ. මොකද ඔය නිසා ලැබෙන්නේ නිවන නිසා. එතකොටයි ඕගොල්ලෝ ස්පර්ශ ආයතන හයේ බැඳිලා නැහැ. ස්පර්ශ ආයතන හය ඕගොල්ලෝ එක්ක නැහැ. ඕගොල්ලෝ ස්පර්ශ ආයතන හයේ නැහැ. ස්පර්ශ ආයතන හය ඕගොල්ලෝ එක්ක නැහැ. එතකොට ඕගොල්ලෝ මෙලොව නෙමෙයි. එතකොට ඕගොල්ලෝ පරලොවත් නෙමෙයි. බාහ්‍ය සූත්‍රයේ කියන විදිහට ඕගොල්ලෝ මෙලොව පරලොව දෙයතර අතරත් නෙමෙයි.
මේ ස්පර්ශ ආයතන හයේ නොයලී ඉන්නකොට වෙන ලාභේ මොකද්ද? මේම ශුන්්‍යත අනිමිත්ත අපනිත ස්වභාවය උපදවාගත්තේ මොකටද? නිවන සඳහායි. නිවන සඳහායි. මේ චේතෝ විමුක්තිය කුමකටද? නිවනට. එහෙම නොයලී ඉන්නකොට යමක් බලලා අහකට යනකොටම හටගත දේ නිරුද්ධයි කියන කෙලඹ සිටිනවා. කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා පෙනෙන රූපේ අහකට යනකොට නැති වුණා කියලා පෙනෙනවනේ. අද දකින්න රූපේ අහකට යනකොටම නැති වෙනවා කියලා නොපෙනී ඇති බවට පෙනෙන්නේ මේ ආයතන ඇතුලේ අපි ඉන්නේ හින්දායි. මේක ඇතුලේ ඉන්නේ මේකේ පුද්ගලිය සත්තු ඉන්නේ හින්දා ද්‍රව්‍ය කාරණා තියෙන හින්දා ප්‍රාර්ථනා කරන දේවල් බොහෝ තියෙන හින්දා මේ ආයතන 6 ඇතුලේ. ඉස්සෙල්ලා ආයතන 6 ඇතුලේ තියෙන බඩු මුට්ටු ටික අයින් කරගන්න. මේවා ටික අස් කරගන්න ඔක්කොම මේ ආයතන ටික හිස් කරගන්න. හිස් කරගන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය බලලා. නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතුන ස්කන්ධයන්ගේ උදේවැය කියලා නම් කලේ මෙච්චරයි මේ මාර්ග 1000ක් නැහැ. මාර්ගෙට එන න්‍යායන් ඇති. අරහාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ මේ හාමුදුරුවෝ කිව්වේ නිවන් මඟ කියලා කිව්වනම් එකයි මිසක ගොඩක් ක්‍රම නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය දන්නවා හෝ කුමන පරයයක් වෙන්න පුළුවන් ඇවිල්ලා තියෙන තැන අන්තිමට ස්පර්ශ ආයතන 6 හිස් වෙන තැනකටයි අන්තිමට උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. මනසේ කිසිම දෙයක් ස්පර්ශ ආයතන 6 නොදකින්න. ස්පර්ශ ආයතන 6 දකින්නකොට මනසේ කිසිවක් පහළ නොවෙනවා කියන සිද්ධියට ආපු උත්තරයක් අන්තිමට එන්න ඕනේ කවුරු කිව්වත්. එහෙම වුණාමයි ඕගොල්ලෝ මිදිච්ච අය වෙන්නේ. ස්පර්ශ ආයතන 6 කිසිවක් නොදකින්න උත්සාහවත් වෙන එකටයි මාර්ගය කියන්නේ. ඵලය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 කිසිවක් නොදකින්න උත්සාහයකින් තොරව දකින්නකමට මාර්ගඵල කියන්නේ. ඒක කුමකටද? නිවනට. ඒ හින්දා මේක නිවන් මඟ කියලා කියන්නේ. මේක ඵලයක්. සංකතයි. ඒ මට්ටම තිබුණාම කණ්ණාඩියක් ඉස්සරහට ගියාම යම් රූපයක් පෙනෙයි නම් අහකට යනකොට ඉතුරු නැතුව මේ රූපේ නැති වෙන බව පෙනෙනවා වගේ ස්පර්ශ ආයතන 6ට කුමන දෙයක් හම්බුණා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක දකින්නවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන ටික පෙනෙනවා. හට ගන්නවා. හැබැයි ඒක පෙනෙන්න ඉස්සෙල්ලා නිවනට ඉස්සෙල්ලා ලෝකේ හිස් කළ යුතුයි. ලෝකේ හිස් කරන්න ක්‍රම ගොඩක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි තියෙන්නේ. සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට න්‍යායන් ඇති. ওই ටික දැනගත්තට පස්සේ තව වැඩක් සමත විදර්ශන මේ විදිහට මේ දර්ශනයමයි විදර්ශනාව මේකට සමතයක් උදව් කරගන්න. ඊට පස්සේ තව ඕගලන්ට වෙනවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලයක් හදාගන්න. ඒ හින්දා හැම වෙලාවෙම කායගත සතිය හුරුකට යුතුයි. සති නිමිත්තේ හිත තියාගෙන නිතරම කය කෙරෙහි සිහියෙන් ඉඳලා හුරු කරන්න ඕනේ. සති නිමිත්ත හුරු කරන්න ඕනේ. මේ සිහියෙන් පෙනෙන දේ තුල ඇත්ත පවර්ලා දෙන්න නගර හිමියට ආයතනයේ හිස් බව, ආයතනයේ අනිමිත්ත බව, ශුන්්‍යත බව නිර්මාණය වෙන විදිහට පණිවිඩය පවර්ලා දෙන්න. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියන පණිවිඩය පවර්ලා දෙන්න නගර හිමියට. ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා. ඇයි අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිච්ච සතර මහා ධාතු රූපේ නෙමේ රූපේ දකින්නකොට මේ වගේ අදහස් ටිකක් මනසේ දෙනවා නේද කියලා ඌ සිද්ධිය ඌ විදිහටයි නගර හිමියට පවරන්නේ මිසක බොරුවක් පවරන්නේ බෝතලේ කියලා පෙන්වන්නේ නැහැ. ඔය සඳහා සමතේ උදව් කරගන්නවා. සති නිමිත්තත් උදව් කරගන්නවා සතිපට්ඨානේ. ආමගින්ම යනවා හැබැයි. වෙනත් මගකින් යන්නේ. අද අපි කරන්නේ ඇහෙන් දැක්කහම පිට වෙන්නේ කනේ. ඒ කියන්නේ මේ පෙනෙන දේ හඬයි ඇහෙන්නේ. ඇහෙන දේයි පෙනෙන්නේ. ඇහෙන දේ අවසන් කරන්නේ පෙනෙන දේෙන් පෙනෙන දේ අවසන් කරන්නේ ඇහෙන්. දැන් එහෙම නැහැ. පෙනෙන දේෙන් ඉවරයි. මෙතන තියෙන ඇත්ත විදර්ශනා කළාම ආයේ වෙන ආයතනයකට යන්නේ නැහැ. ඇහෙනකොට ෆෑන් එකේ සද්ද කියලා ඇහුනොත් එයා දන්නවා මේ සද්දේ ෆෑන් එකේ උනේ කොහොමද කියලා. මේ වගේම හිතේ නිමිත්තක් අරගෙන මේ හඩේටයි ෆෑන් එක කියන්නේ කියලා ඒ නිමිත්ත සිහි කරපු නිසායි කන හැදුනේ. ඒ කනට ශබ්දේ ගැටෙනකොට දැන්
කන හදාගන්න උදව් වෙච්ච සද්දය හදාගන්න උදව් වෙච්ච gati ටික ආයේ මනසේ දිලා නේද කියලා උත්තරේයි. එතකොට මේ රූපයේ මේ සද්දේ ෆෑන් එකේ සද්ද කියලා ගන්න සතර මහා ධාතුවේ උපාදාය රූපේ හදාගත්තේ ෆෑන් එකේ සද්ද කියන නිමිත්තෙන් කියන ටික දන්නවා. ඔන්න ඔය විදිහට බලලා සීලය හදාගන්න සමත කමඨහනකින් හිත වඩන්න මේ වගේ විදර්ශනා කරන්න. තමන්ටම ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදී. මම මේ කිව්වේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයක් නන් නෙමෙයි. මගේ ධර්මයකුත් නෙමෙයි. පිටකේ තියෙන දෙයක්ුත් නෙමෙයි. සත්‍යයක් කිව්වේ හැමෝගෙම ජීවිතවල හැමදාම වෙන හැමදාම බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණත් නොවුණත් හැමදාම තිබුණු හැමදාම තියෙන ඕගොල්ලන්ගේ ජීවිතවලම තියෙන ඇත්ත. බුදුහාමුදුරුවොත් ඒකයි දේශනා කළේ. බුදුහාමුදුරුවොත් බුදුබණ කියලා දේශනා කළේ ඕගොල්ලන්ගේ ජීවිතය ගැන. බුදුහාමුදුරන් තිබුණේ බුදුහාමුදුරන්ගේ ධර්මයක්. ලෝකයේ ඇත්ත දේශනා කළේ. ඒ නිසා ඕගොල්ලන් තුල ඔය කියන සිද්ධිය නැත්තම් ඕගොල්ලන්ට ඔහොම වෙලා නැත්තම් මේකේ විස්තරේ බොරු කියන්නේ. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ මනාකොට දේශනා කළා තියෙනවා. මොනතරම් ඇත්තට අපේ ජීවිතය ගැන සාත්‍තරේ කියලා තියෙනවද කියලා ඕගොල්ලන්ට තේරෙයි. ඕගොල්ලෝ තුල මේක දැක්කොත් ඇත්ත තමයි මේ සාත්‍රය හරියටම කියලා තියෙනවා. එහෙනම් තේරෙයි මේ ඇත්ත කියන්න නම් මේ මනසේ මේ අවබෝධය තිබිලා තියෙන සම්මා සම්බුද්ධයි. ඇත්ත තමයි බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙනවා තමයි. නැත්තම් කියන්න බෑ. අපේ ජීවිතේ වැරද්ද. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයට අදහන්නේ බුද්ධත්වය ගැන ප්‍රත්‍යක්ෂ නුවණක් එයි. ධර්මයේ අදහන්නේ ප්‍රත්‍යක්ෂ නුවණක් එයි. මේ ස්පර්ශ නිරෝධයේ පිණිස යම් කිසි කෙනෙක් පිළිපන්නේ නම් හේ සුපටිපන්නයි. යමෙක් සතර මහා ධාතුවක් දැන සතර මහා ධාතු ඇතිවීමක් දැන නැතිවීමක් දැන සතර මහා ධාතුව නිරුද්ධ කිරීම පිණිස පිළිපන්නේ නම් හේ ලෝකේ සිපටිපන්නයි. යමෙක් ලෝකේ සුපටිපන්නද තේ ීමස්මින් ධම්ම විනයං ගාදන්ති. යා මේ ශාසනය බැසගෙන සිටින කෙනෙක් කියලා තමුන්ට සද්ධාව ඇති කරගන්න පුළුවන් සංගය කෙරේ. අපි වචනෙන් කියන ಗುಣ ටික ඕගලන්ට තේරෙයි. ඒ නිසා හැමදෙනාම මේ අහගත්ත ටික හොඳට හිතන්න. මං කිව්වේ බොහොම වටිනා ගැඹුරු කරුණු ටිකක්. නමුත් මේ ටිකෙන් අපේ ජීවිතයකට අත් වෙන සැනසෙල්ල මෙන්න මෙච්චරයි කියලා වචනකින් කියන්න බෑ. ඒ තරම් අර්ථයක් මේ තුලින් අපිට නිර්මාණය වෙනවා. මේකේ වටිනාකම තේරුම් අරගෙන සද්ධාවෙන් මේ ධර්මයට හිත තබලා තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න හැමදෙනාමත් උත්සාහවත් වෙන්න කියලා මේ දේශනාව අවසන් කරනවා. ඒ සඳහා ඔබට මේ දේශනාව පාරමිතාවක්ම වේවා. පින් අනුමෝදන් කළ යුතු තැන් වලට පින් අනුමෝදන් කරමු. අද බණ අහලා ධර්ම දේශනා කරලා අපි හැමදෙනාම ගොඩාක් කුසල් සිද්ධ කරගත්තා. මේ පහල කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් විශේෂයෙන්ම අපි මහා සංඝරත්නයට අනුමෝදන් කරමු. අද දවසේදී මේ විහාරස්ථානයේ වැඩ නොසිටියත් ඕගලන්ට බණ අහන්න මේ ශේස්ත්‍රය හදලා මේ වටපිටාව හදලා හදිසි අවශ්‍යතාවයක් සඳහා විහාරයෙන් පිටව ගිය අවසරයි අපේ ගෞරවනීය උඩුවේ ලොකු හාමුදුරු සිහිපත් කරනවා. ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වරක් ප්‍රමුඛ විහාරස්ථ වාසී පිටින් වැඩියා වූ මහා සංඝරත්නයට මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. කරන කින ශාසන මාමක කටයුතු සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී සිද්ධ කරගත මේ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගත් මේ විහාරස්ථානට අධිග්‍රහිතු ශාසන මාමක ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු වැඩි දියුණු කරගෙන මින් දිව්‍යත් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි ලබා දෙත්වා කියන කරුණාබර සිතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග